ඔයාලා දන්නවද ඔයාලා මගෙන් අහපු ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන ආවේ. ඔන්න ඉතින් හැමෝම මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කවද්ද අපිට කාර්ගෝ එකෙන් බඩු යවන්න පුළුවන් කියලා. ඔන්න ඔයාලට සතුටුදායක ආරංචියක් තියෙනවා. මේ වෙනකොට ඉරානය ඇමරිකාව අතර තිබුණ යුද්ධය සාමුලින්ම නතර වෙලා තියෙනවා. ඇග්‍රීමන්ට් එකකට ගිහිල්ලා තියෙනවා ඒ කට්ටිය. ඉතින් ඒ ඇග්‍රීමන්ට් එකට ගියපු හේතුවත් එක්ක ඔන්න ඔයාලට හෙට අනිද්දා වෙනකොටම කාර්ගෝ වැඩ කරන්න ගන්නවා, මුහුදු සීමාව අරින්න ගන්නවා. ඔන්න එනකොට ඔයාලගේ හිරවිච්ච බඩු ලංකාවට යවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මගේ දේ තමයි ඔයාලට කියන්න ආවේ කොහොමත් ලබන සතිය වෙනකොට ලංකාවට බඩු යවන්න පුළුවන්. කාර්ගෝ සර්විස් හැම එකක්ම වැඩ කරන්න ගන්නවා. ඒ වගේම ලංකාවට යන්න බලාගෙන හිටපු කට්ටියට ඔන්න ලබන මාසෙ වෙනකොට ඩිනාර් 130ට අල් ජසීරා ටිකට් එක ගණන් අඩු වෙනවා. සමහරක් විට ඩිනාර් 100ට අඩු වෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය මයින් අහන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල කොහොමද ටිකට් වල ගණන් කියලා. මගේ Facebook page එකේ ගොඩක් කට්ටිය මයින් අහනවා මේ වෙනකොට ටිකට් වල ගණන් කොහොමද කියලා. ඉතින් මේ වෙනකොට ටිකට් වල ගණන් ඩිනාර් 200ත් 150ත් 200ත් අතර තියෙන්නේ. ඉතින් ලබන මාසේ පළවෙනිදෙන් පස්සේ ටිකට් සම්පූර්ණයෙන්ම ගණන් අඩු වෙන්න ගන්නවා. ඉතින් කලින් තිබුණ තත්ත්වය වගේම කලින් ඔයාලා දන්නවා යුද්ධය ඇති වෙන්න කලින් ටිකට් එක ඩිනාර් 75ට 80ට තිබුණේ අල් ජසීරා ඒ ගානට තමයි ටිකට් තිබුණේ. ඉතින් ඒ ගානටම ටිකට් එක දාගෙන ලංකාවට යෑමේ හැකියාවක් ඔයාලට තියෙනවා. ඒ හින්දා මේ මාසේ මේ දවස් ටික ඉවසගෙන ඉන්න ලබන මාසේ මුලින් පස්සේ සම්පූර්ණයෙන්ම ටිකට් ගණන් අඩු වෙනවා. මේ යුද්ධ මෙතනින් නවතිලා තියෙනවා. ඉතින් අපි හිතනවා ආයේ මේක මේ පටන් ගන්න නැති වෙයි කියලා. ඉතින් ඔයාලට මගේ දේ කියන්න තමයි ආවේ. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, notification bell එකත් click කරනවා වීඩියෝ දාපුවා ළඟටම ගෙන්නන්න. එහෙනම් මේ වගේ තවත් update video එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.